ශුද්ධ බයිබලය කියවමු. අද 2026 ජනවාරි 20 වෙනි අඟහරුවාදා. උත්පත්ති කතාව 20 වෙනි පරිච්ඡේදය. ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ. ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙව් පළාත බලා ගොස් කාදේශ් සහ ෂූර් අතර පිහිටි ගෙගාර්හි කලකට පදිංචි විය. තවද ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරියෙහි කී බැවින් ගෙගාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වා ගත්තේය. එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී නුඹගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හේයින් නුඹ මැරෙන්නේ යයි වදාළසේක. එහෙත් සාරාට සමීප වූ අබිමෙලෙක් උන්වහන්සේට කතා කොට ස්වාමීනි ඔබ නිදොස් ජනයා පවා මරණසේක්ද? ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරිය කීවා නොවේද? ඈවුවද ඔහුට ඔහු මාගේ සහෝදරයාය කීවාය. මා මේ කලේ හෘද සාක්ෂියට එකඟව අවංක සිතකිනි කීය. දෙවියන් වහන්සේද ස්වප්නයක් මගින් ඔහුට පිළිතුරු දෙමින් සැබවින්ම ඔබ මේ කලේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධව පව් කිරීමෙන් මමද නුඹ වළක්වාලිමි. ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසාය. එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට අපසු බාර දෙන්න. ඔහු දිවසිවරෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාඥා කරනු ඇත. නුඹ නොමරන්නේය. එහෙත් නුඹ අපසු බාර දෙන්නේ නම් නුඹත් නුඹ සතු සියල්ලත් නිත වශයෙන්ම මැරෙන බව දැනගන්නේ වදාළසේක. පසුදින අලුයම අබිමෙලෙක් අවදිව තම සේවකයින්ට අඬගසා ඔවුන් ඉදිරියේ මේ සියල්ල කීවේය. ඔහු අතිශයින් බිය වූහ. එබැවින් අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා යසයි ඔබ අපට කළ දේ මාගේ රාජ්‍ය පිටත් මේසා බරපතල සාපයක් කිරීමට මා ඔබට කළ වැරැද්ද කුමක්ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක්ද? මේ කිරීමට ඔබ පෙළඹුණේ කුමක් නිසාදයි ඇසිය. ආබ්‍රහම් උත්තර දෙමින් ඇත්තෙන්ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබා ගැනීමට ඔවුන් මා මරා දමනු ඇතැයි මම සිතමි. ඒත් සැබවින්ම ඈ මගේ සොයුරියය. ඈ මගේ මවගේ නොව පියාගේ දුවය. මම ඈ සමග විවාහ වුනිමි. තවද දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැස්සූ විට නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එකම කරුණාව නම් අප යන තැන ඔහු මගේ සහෝදරයෙක් කියනමින් මම ගෙන් ඉල්ලීම් යයි කීය. එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට අපසු දුන්නේය. ඒ සමගම බැටළුවන්ද ගව මහේෂින්ද දාසදාසින්ද රැගෙන ඔහුට දුන්නේය. තවද අබිමෙලෙක් ඔහු අමතා මෙන්න මගේ රට ඔබ ඉදිරියේය. ඔබ එහි කැමති තැනකට ගොස් පදිංචි වන්නයි කීය. තවද රජතෙම සාරාට කතා කොට මෙන්න මම ඔබේ සහෝදරයාට රිදී මිල 1000ක් දුනිමි. එය ඔබ සමග සිටින සියල්ලන් ඉදිරියේ ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේවා. ඔබ වැරද්දක් නොකළ බව සියලු දෙනාම දැනගන්නෝ යයි කීය. ආබ්‍රහම්ද දෙවියන් වහන්සේට යාඥා කළේය. උන්වහන්සේද අබිමෙලෙක් සුවපත් කළසේක. ඔහුගේ භාර්යාවට හා දාසීට දරු සම්පත් ලැබෙනසේ ඔවුන් සුවපත් කළසේක. එසේ කළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයේ සියලුම කාන්තාවන් උන්වහන්සේ වඳ බවට පත් කර තිබුණු හේිනි. සියලු දෙනාටම දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ජෙස් පිහිටයි.